අමරිකාව සහ ඊශ්‍රායලය අතර වර්ධනය වෙමින් පවතින විරසකයන් මැද්දේ තුර්කිය වෙත F-35 ප්‍රහාරකයාන සැපීමේ තීරණය නව අර්බුදයක් උස්සන්න කර තිබෙනවා. විශේෂ ප්‍රකාශයක් මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමරිකාවෙන් ඉල්ලා සිටියේ F-35 ප්‍රහාරක ජෙට් යානා හෝ සංරචක තුර්කියට අලෙවි නොකරන ලෙසයි. එය කලාපයේ බලතුලනය වෙනසකට ලක් කරනු ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සමුළුව සඳහා අන්කාරා වෙත යන අතරතුර මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. මෙම සංචාරයේදී තුර්කියට F-35 ජෙට් මිලදී ගැනීමට සහ F-35 ප්‍රහාරක ජෙට් වැඩසටහනට නැවත ඇතුළු වීමට අවසර හිමිවනු ඇති බවටයි වාර්තා පළ කර තිබුණේ. මේ පිළිබඳ අනතුරු අඟවමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ඊශ්‍රායලය සමූල ඝාතනය කිරීම සඳහා විවෘතව ඉල්ලා සිටින බව පැවසූ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන්ට දියුණු හමුදා තාක්ෂණයකින් ත්‍යාග පිරිනැමීම වොෂින්ටනයේ සිදු කරන වරදක් විය හැකි බවයි. මේ සඳහා ඊශ්‍රායලය දැඩිව එරෙහිවන අතර එමගින් මැද පෙරදිග බල සමතුලිතතාවය අවුල් කරනු ඇතැයිද අවධාරණය කළා. මැද පෙරදිග අමරිකානු ගුවන් ආධිපත්‍යය ඊශ්‍රායලය විසින් මෙතෙක් තහවුරු කළ අතර ඒ අවධානමකට ලක්වන්නේ නම් සබඳතා බිඳ වැටෙනු ඇති බවයි නෙතන්යාහු ෆොක්ස් නිවුස් වෙත සඳහන් කළේ. තුර්කිය යළිත් F-110 ජෙට් එන්ජින් ව්‍යාපෘතියට සම්බන්ධ කරගනිමින් සබඳතා වර්ධනය කරන බවට අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කර තිබුණා. මෙබගින් අන්කාරා පස්වන පරම්පරාවේ ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය කරන ජාතීන්ගේ කණ්ඩායමට එක් කරනු ඇති බවයි විශ්ලේෂකයින් අනාවරණ කළේ. අමරිකාව චීනය සහ රුසියාවට සමාන වෙමින් නව ස්ටෙල්ත් ප්‍රහාරක යානා තුර්කිය විසින් නිපදවීමට තැත් කරන අතර එය නේටෝවේ හැකියාවන් ඉහළ යාමක් ලෙස සලකනු ඇති බවයි පෙන්වා දී ඇත්තේ. කෙසේ වෙතත් 2017 දී තුර්කිය විසින් රුසියානු S-400 මිසයිල ආරක්ෂක පද්ධතියක් අත්පත් කර ගැනීමෙන් පසු අමරිකාව තුර්කිය සමග ආරක්ෂක ගිවිසුම් සීමා කරනු ලැබුවා. ඊශ්‍රායලයට එරෙහිව තුර්කී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින අතර බෙන්ජමින් නෙතන්යාහු හිට්ලර්ට සමාන බවටයි චෝදනා කර තිබුණේ. ඊශ්‍රායලයට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කරමින් සහ එරට සමග සියලු වෙළඳ සබඳතාවන්ද අත්හිටුවීමට තුර්කිය පියවරගෙන තිබෙනවා. අවශ්‍ය වුවහොත් ඊශ්‍රායලයට එරෙහිව හමුදා යොදවන බවටයි තායිප් එර්ඩෝගන් අනතුරු අඟවා ඇත්තේ. යම් දිනක තුර්කිය විසින් බටහිර ජෙරුසලම අත්කරගනිමින් යලි සිය අධිරාජ්‍ය තහවුරු කරන බවටද තුර්කි රජයේ ප්‍රධානියෙකු පසුගියදා දැනුම් දී තිබුණා. මෙම තත්ත්වයේ හේතුවෙන් ඊශ්‍රායලය තුර්කිය සතුරෙකු ලෙස සැලකමින් නැති අතර ඕනෑම ආකාරයකින් එරට සමග හමුදාමය එකගතාවයක් අමරිකානු ඊශ්‍රායල සබඳතා දුර්වල කරනු ඇති බවයි ප්‍රකාශ කළේ. ඉරාන යුද්ධයේ හේතුවෙන් මෑත සතිවල සම්බන්ධතාවයට බාධා ඇති වුවද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු ලෙස තමා තවමත් සිටින බවයි බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ. මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කී ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන්ට F-35 රහසිගත ප්‍රහාරක වැඩසටහනට නැවත සම්බන්ධ වීමට ඉඩ දීමට සූදානම් බව පවසනු ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සමුළුවක් සඳහා අන්කාරා වෙත යන අතරතුර මෙම අනාවරණය සිදු කර තිබුණා. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩල සහ නීතිමය සීමාවන් ලිහිල් කරමින් මෙම පියවරට එළඹීමට නියමිතයි. පසුගිය මාසයේදී ට්‍රම්ප් පරිපාලනය තුර්කියට ඩොලර් මිලියන 700කට වඩා වටිනා ජෙට් එන්ජින් දුසින් ගණනක් විකිණීමට එකඟ වූ අතර එය දෙරට අතර සබඳතාව වැඩි දියුණු කිරීමේ සලකුණක් ලෙසයි නම් කර ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.